එතකොට පාන් වලට සිංහලෙන් මොනවද කියන්නේ? මට තිරි වෙන වත්නනේ බං ආන්නේ. සියලු දෙනාටම ආයිබෝවන්. අපි දැන් හරියට ඉන්නේ ගිනි පෙට්ටි පාලමේ නාලා හැම ප්‍රශ්න අහන්න ලෑස්ති වෙලා ඉන්නවා ටෝක් විත් චානු. දැන් හරියටම අපේ සහෝදරයෙක් ඉන්නවා. ආයිබෝවන් මහත්තයෝ. අයිබෝන් කොහෙද ගම මහත්තයා? මම 400. කොහෙද මොකද්ද නම? නම කවිඳු. මේ කවිඳු මහත්තයා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. කවිඳු මහත්තයාගෙන් මම ප්‍රශ්නයක් අහනවා. අහන්න අවුලක් නැහැ. හරි. කවිඳු මහත්තයා පාන් එහෙම කාලා තියෙනවද? කාලා දිනවා. කාලා දිනවා. පාන් කියන්නේ සාමාන්‍යයෙන් පෘතුගීසින් ලංකාවට ගෙනාපු භාෂාවනේ. එතකොට පාන් වලට සිංහලෙන් මොනවද කියන්නේ? මට තිරි වෙන වත්නනේ බං ආන්නේ. පාන් වල සිංහලෙන්. ඕ. පාන් කියලා කියන්නේ පෘතුගීසි භාෂාව. ඔව්. එතකොට අපි සිංහලනේ. බ්‍රෙඩ්ද? බ්‍රෙඩ් කියන්නේ ඉංග්‍රීසිනේ. සිංහලද මහත්තයා ඉංග්‍රීසිද? මම සිංහලනේ. සිංහල. එහෙනම් කියන්න සිංහලෙන්. පාන් වලට මොනවද කියන්නේ? පාන් වලට. දන්නේ නැහනේ. දන්නේ නැහැ. පාන් කාලා තියෙනවා. පාන් කනවා. අපිට පාන්ද කියලාත් අහනවා. නයිකයිද රෝස් පාන් කියලාත් අහනවා. ඔව්. ඉතින් අපිට පාන්ද? අපිට පාන්. ආයේ ඔහොම අහන්න එපා. ඉතින් අපිට පාන්ද කියලා අහන්න එපා. අපිට අහන්න එපා නේද? හරිද? අයියෝ මං අසරණ ලයින් මේ වීඩියෝ බලෙන් මේ කමෙන්ට් එකට දාහල්ලකෝ මම පොඩ්ඩක්. හරි. පාන් වලට සිංහලෙන් කියන්නේ පූප. පූප. ඔව්. ඉතින් අපිට පූපද? අපිට පූපද? හරි. ඔබේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. නොදන්න දෙයක් ඉගෙන ගත්තද? ඔව්. එහෙනම් සද්ද දාලා ටෝක් විත් චානු කියලා කියන්න. ටෝක් විත් චානු. සද්දෙටම. ටෝක් විත් චානු. අව සද්දෙට. ටෝක් විත් චානු. හරි හරි.